අයුබෝවන්. ඉතින් ඔන්න අදත් අපේ channel එකත් එක්ක තුනවල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න කලින් වීඩියෝ එකේදී පොරොන්දු වුණා වගේ ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔක්කොම මාළු ගන්න වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක කලින් බොහෝ විට ඒ කියන්නේ 190ක විතර සම්භාවිතාවයක් තියෙනවා. ඔයාලා තාම මේ channel එක subscribe කරලා නැහැ. ඒක මගේ නමින්ම තමයි මේ channel එක හැදෙන්නේ. මොකද මගේ Facebook එකේ මාව කට්ටිය දන්නේ නමින් අපිට පරණ නමින් channel එක හදන්න බැරි හින්දා ඔන්න අපි අලුත් නමකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා බොහෝ විට මේ channel subscribe කරලා නැහැ. ඉතින් දැම්ම channel එක subscribe කරන්න. ඉතින් ඔව් ඔක්කොම මාළු ටික පෙන්නන්න නැහැ. ඉතින් කලින් channel වලදී පෙන්නනවට වැඩිය පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. අලුත් මාළු ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දැකපුවත් නැති කියන්නේ මං ගාව ඉන්නවා දැක්පොටි මාළු සෙට් එක මාළු කීප දෙනෙකුත් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය අපි බලන්න ඊට කලින් අපි අලුතෙන්ම ගෙනාවු මාළු සෙට් එකක් ඉන්නවා. ඉතින් එයාලව ගන්න අපි ගියේ මදුරංග අයිලේට. මදුරංග අයිලේට ගිහිල්ලා මාළු අරගද්දී අපි ලොකු වීඩියෝ එකක් කරන එතන ලොකු ස්ටොක් එකේ වීඩියෝ එකක් ගත්තා. ඉතින් ඒ හින්දා අපි මං ගාව ඉන්න කලෙක්ෂන් එක බලන්න කලින් ඔයාලා ගිහිල්ලා බලන්න අපි මදුරංග අයිලේ ගිහිල්ලා ගත්තේ මොනවාද? එයාලා බතාර ගෙදර ඇවිල්ලා කොහෙද දැම්මේ ඒ ටිකයි බලලා මදුරංග අයිලේ මොනවාද අවල්ට මිල්ලි ගන්න ඉන්න මාළු කියලා පොඩ්ඩක් ගිහලා බලන්නකො. ඊට පස්සේ අපි බලමු අපි ගාව ඉන්න ෆුල් මාළු සෙට් එක. හරි ඉතින් ඔන්න අපි බලමු මොනවාද මෙතන ඉතින් ස්ටොක් එක කියලා. ඔයාලට පේනවනේ මුලින්ම ඉන්නවා RTC Tiger Shavronos hybrid එක. ඉතින් මාරම ලස්සන මාළුවේ RTC Tiger Shavronos hybrid එක කියන්නේ ලස්සන quality active මාළු සෙට් එකක් ඉන්නවා ඔයාලට පේනවා වගේ. එතකොට මෙතන ඉන්නවා තව white spot. ඒ කියන්නේ ආසියාටිකා white spot සෙට් එක. පේන නැති බඩවල ටික එහෙම පොඩ්ඩක් මෙතන ලයිටින් තිබ්බේ නැහැ. ඒ හින්දා තමයි පොඩ්ඩක් අඳුර ගතියක් තියෙන මාරම ඇක්ටිව් මාළු ටික quality. ඒ ගතිය නම් පොඩ්ඩ හොඳටම පේන නැති මොකද එක මාළු එකත් පල්ලෙහාට බහැලා නෙමෙයි ඉන්නේ. ඊට පස්සේ ඉන්නවා ඇල්බිනෝ සෙනගල්. ඉතින් ගොඩ කාලෙකින් තමයි මේ ඇල්බිනෝ සෙනගල් ස්ටොක් එකට ඇවිල්ලා තිබ්බේ මදුරංග අයියා ගාව. මොකද ගොඩ කාලෙකින් ඇල්බිනෝ සෙනගල් එක ඇල්බිනෝ සෙනගල් බ්‍රවුන් සෙනගල් හිටිනා වල ඉස්සරහ බ්‍රවුන් සෙනගල් එකත් බලා ගන්න පුළුවන්. ගයිස් පොඩ්ඩක් පැටලෙනවා වගේ ගතියක් ඔයාලට දැනෙයි. මොකද මගේ උගුර පොඩ්ඩක් සනීප නැහැ හැම්බිරිසවල ඉන්නේ. ඒ හින්දා ගණන් ගන්න එපා. ඉතින් ඔන්න ඔයාලට දැන් පේනවා පියෝ ටයිගර් ෂවරනෝස්. ඉතින් මේකත් මාරම ලස්සන කැට්ෆිෂ් එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි බලමු. මට මේකටත් ආසෙ හිතුණා. අපි බලමුකෝ මම මෙයාව ඉස්සරහට ගණීති කියලා. ඊට පස්සේ ඔන්න ඉන්නවා මම කියන්නේ බ්‍රවුන් සෙනගල්. ඉතින් බ්‍රවුන් සෙනගල් එකෙත් මාළු ඉන්නවා 40ක් 50ක විතර ස්ටොක් එකක් ඉන්නවා. මම මේ වීඩියෝ එක ගද්දි තමයි ඒ ස්ටොක් එකේ හිටියේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක දකින වෙලාවේ කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔයාලා ඉක්මනටම කෝල් එකක් දීලා බලන්න ඉන්නවද කියලා කෝල් එකක් දීලා ආස මාළුව ඉන්නවනම් ඔයාලට පුළුවන් කියලා මෙල්ඩි ගන්න. ඉතින් ඔන්න ඒත් එක්කම ඉන්නවා බලන්න රෙඩ් ෆින් ජයන්ට් ගුරාමි එකක්. ඉතින් මේ මාළු ටික මේ වෙලාවේ අල්ලලා තමයි මේම ෂෝට් හෑන්ඩ් එකකට දාගත්තේ. ඉතින් ඔයාලා හිතන්නකෝ මාළු එක්ක ඒ වෙලාවේ අල්ලලා ෂෝට් හෑන්ඩ් එකකට දාපුවම මේ වගේ කලර්ස් පේනවා කියන්නේ මාළුවගේ ස්ට්‍රෙස් නැති වෙලා ඉදි කොහොම තියෙද කියලා. ඉතින් ඇත්තටම මම මේක දැක්කා. ඒ මාළුන්ව එතන ඉඳන් අල්ලපු ඉඳා මාරම ලස්සනයි මාරම කලර් එකක් තියෙන මාළු. ඔයාලා ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම. මොකද මාරම ලස්සන රෙඩ් ෆින් ජයන්ට් ගුරාමි සෙට් එකක් තමයි මේ ඉන්නේ. ඉතින් මට මතක විදියට මේ රෙඩ් ෆින් ජයන්ට් ගුරාමි එකත් අඟල් 5-6 වගේ ලොකු මාළු සෙට් එකක් තමයි ඉන්නේ. මෙයාලත් ඊච් 1200ක් වගේ තමයි මට මතක විදියට. ඔයාලා කෝල් එකක් දීලා අනිවාර්යයෙන්ම කන්ෆර්ම් කරගන්න. ඊට පස්සේ ඔන්න තවත් ඉන්නවා ඇල්බිනෝ පාග් සෙට් එක. සයිසස් දෙකකින් විතර හිටියා. මාරම ලොට් එකක් ඉන්නවා. මෙයාලත් 1200ක් තමයි කිව්වේ. ඉතින් ඔන්න මිලත් එක්ක මම ඔයාලට කිව්වා ඉක්මනට ඔයාලට ගිහිල්ලා මිල දී ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ ඉන්නේ තවත් රෙයාම අපි හැමෝම ස්නේක් හෙඩ්ලයි ආසම් වරයිටි එකක්. ගෝල්ඩන් පල්චර්. ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි හිටියේ. සමහර විට මේ විදිහට ඉවරලා ඇති. ඔයාලා ආස නම් ඔයාලා කලෙක්ෂන් එකට මාරම ලස්සන මාළෙක්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ආස නම් කෝල් එකක් දීලා බලන්න ඉන්නවද කියලා. හරි ඉතින් මාළු ටික නම් දාලා බෑග් කරගත්ත මදුරංග අයිලේ. ඔයාලට මාළු අල්ලන වීඩියෝස් ගන්න බැරුව ගියා. ඔයාලට පොඩි අයිඩියා ගන්න පුළුවන් මොනවද අපි අරගෙන තියෙන්නේ කියලා. ගෙදර ගිහිල්ලා ඔයාලට ඉන් ඩීටේල් පෙන්නන්නම් මොනවද අපි මේ ගත්තේ කියලා. ඉතින් ඔයාලා දකින්න තියෙන්නේ හොඳ මාළු සෙට් එකක් ඉන්නවා. ආවොත් ඔයාලට මිල දී ගන්න පුළුවන්. ඉතින් අපි කලින් නම් වීඩියෝස් ටික කරා සෑයන මදුරංග අයියා. ඉතින් එතකොට ඔයාලා දන්නවා මදුරංග අයියා contact number එක අපේ channel එකේ තිබ්බා. ඔයාලා save කරගෙන නැත්නම් ඉතින් save කරගත්තේ නැති අයට අපි කියන්නම් කොහොමද මදුරංග අයියාව contact කරගන්නේ කියලා. මදුරංග අයියා පොඩ්ඩක් මේ බලන් ඉන්න කට්ටියට අපි ආයේ මතක් කරමු අලුතෙන් මතක් කරමු කොහොමද ඔයාව contact කරන්නේ. ඔයා ඉන්නේ කොහෙද පොඩ්ඩක් ඒ details ටික කියමු. මම ඉන්නේ ගණේ මොල්ලේ. මේ ඕනෙලා contact කරගන්න පුළුවන්. මේ මගේ නම්බරේ 071යි 33යි 46යි 682. කෝල් එකක් දීලා WhatsApp message එකක් දාලා contact කරගන්න පුළුවන් ඕන වෙලාවක. ඔව් ඉතින් Facebook page එකකුත් තියෙනවා TikTok page එකකුත් තියෙනවා. links ටික අපි description එකේ දාලා තියෙනවා. follow කරලා තියන්න. මොකද අලුතෙන් updates ආපුවම
වැඩි කාලයක් මෙතන මාළු ඉතුරු වෙන්නේ නැහැ කොහොමවත්. ආපු ගාම මාළු එන්න ඕනේ. ඉතින් එන ටච් එකේ ඉන්න. ඔන්න ඉතින් අපි මාළු ටික අරගෙන ගෙදරට ආවා. ඔයාලා මේ වීඩියෝ එක නම් දකින්නේ අපේ අවුරුද්දේ අන්තිම වීඩියෝ එකේ පාර්ට් එකක් විදියට. ඉතින් බලමු අපි මොනවද ගත්තේ කියලා. මොකද ඔයාලට එතනදී අල්ලන වීඩියෝ එකක් ගන්න බැරුව කියන්නේ. හරි අපි බලමු මුලින්ම අපි ගත්තා ටයිගර් ෂවල් නෝස් එකක්. මේ වань පේනවනේ. පේනවද? ටයිගර් ෂවල් නෝස් එක මම කලින් හදලා නැහැ. මොකද අපි ගාව ඉන්නේ ටයිගර් ෂවල් නෝස් අචාර හයිබ්‍රිඩ් එකක්. මේ ඉන්නේ පියෝ ටයිගර් ෂවල් නෝස් එක. ඉතින් බලමු. මං හිතනවා මොකද මාර ලස්සන මාළුවෙක්. ඉතින් ලස්සනට මෙයා හදාගන්න බලමු. දැන්ට මෙයාව මේක ඇක්ලිමේට් කරගමු. මොකද මට මං ගන්න ගියේ එක මාළුවෙක් විතරයි. ඉතින් මෙයාලව ගන්න අයිඩියා එකක් තිබෙන තියෙනවා. මෙයාලට මං ටැංක් එකක් සෙටප් කරලා තිබ්බේ නැහැ. ඒ හින්දා මේ වතුරට ඇක්ලිමේට් කරගෙන අපි මේකෙන් වතුර අරගෙන මේ ටැංක් එකට දාලා ටෙම්පරරි ටැංක් එකක් හදාගමු. ඉතින් ඊට පස්සේ දැන් ඔයාලා දකින්න ඇති අපි ස්නේක් හෙඩ් කෙනෙක් නම් ගත්තා. හැබැයි එයාව පෙන්වන්න කලින් අපි එන්න කලින් මදුරංග අයියා අපිට තව යාළුවෙක් දුන්නා. මේ ඉන්නේ බ්‍රවුන් සෙනගල්. ඉතින් ගොඩ කාලෙකින් තමයි මේ බ්‍රවුන් සෙනගල් එකක් ඇවිල්ලා තිබ්බේ. ඉතින් අපි ගාව කලින් හිට ඔයාලට මතකයිනේ. එයා ඩිෆෝම් මාළුවෙක් හිටියේ. ඉතින් එයා නැති වුණා. ඔන්න බ්‍රවුන් සෙනගල් කෙනෙකුත් හම්බුණා. ඉතින් මෙයාවයි ටයිගර් ෂවල් නෝස් එක්කෙනාවයි දෙන්නවම එක ටැංකියකට දාලා මේ ටිකක් ලොකු කරගමු. හොඳ ඇක්ටිව් මාළු. ඉතින් ඔන්න අන්තිම එක්කෙනා. ඉතින් මෙයාව ගන්න තමයි මම තකාණියක්ම ගියේ. හැබැයි ඉතින් අපි අරන් ආව බලන්න අන්තිමට මාළු 3 දෙනෙක්. මේ ඉන්නේ. මට ඇත්තටම නම මතක නැහැ. මම හිතන්නේ මම ස්ටුවර්ටි මොකක් හරි එකක්. ඔයාලට මම ස්ක්‍රීන් එකේ දාන්න නම බලාගන්න පුළුවන් වෙන විදියට. ස්ක්‍රීන් එකේ නමයි බාට පැත්තකින් ෆොටෝ එකක් දාලා ඉතින් මෙයාලා ලොකු වුණාම කොහොමද කියලා. මාරම ලස්සන මාළුවෙක්. ඉතින් මෙයාට නම් මම වෙනම ටැංක් එකක් සෙටප් කරා. ඉතින් මෙයාව ඒ ටැංකියට ඇක්ලිමේට් කරගමු. මේ තියෙන්නේ. මෙන්න අපේ ඉන්නවා රෙඩ් ගැලැක්සි එක්කෙනා. එයාට මෙහා පැත්තෙන් අපි මෙයාට ටැංකියක් සෙටප් කරගත්තා. බලන්න මේ ඉන්නේ මාළුවා. ෆෝකස් වෙන්න මේ ඉන්නේ. මම මාර ආසයි ගෝල්ඩන් කෝබ්‍රා කෙනෙක් හදන්න. අපි බලමු ඉස්සරහට. දැන් නම් ටැංකිත් නැහැ. ඔය ඉන්නේ. ඉතින් කට්ටියම ඇක්ලිමේට් වෙන්න අපි දෙමු ටික වෙලාවක්. හොඳට ඇක්ලිමේට් වුණාට පස්සේ ටෙම්පරේචර් ඇක්ලිමේට් කරගෙන වෝටර් ඇක්ලිමේට් කරගෙන අරලා ටැංකිය පොඩ්ඩක් හදන්නත් ඕනේ. හදලා ආයෙ මෙයාලව ටැංකි වලට රිලීස් කරන ගද්දි මම වීඩියෝ එකක් ගන්නම්. හරි ඉතින් ඔන්න කට්ටිය ඇක්ලිමේට් වෙලා පේනානේ. මම මෙයාව දාපු එක පොඩ්ඩක් වැටලා. ඉතින් මෙයාව රිලීස් කරන එක ගන්න බැරි වුණා. මොකද මෙයා රිලීස් වෙලා මේ ඉන්නේ. අන්න එයා ඉන්න. මෙයාට ග්‍රැවල් මුකුත් දාලා නැහැ. හැබැයි වතුර සීසන් වෙන්න මේකේ දාලා තිබ්බේ. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ඉන්නේ අපේ අලුත්ම ස්නේක් එක. ඉතින් මේ වෙරයිටි එච්ච ලොකු වෙන වෙරයිටි එකක් නෙමෙයි. මම කියවනේ ස්ටුවර්ටි කාබි මොකක් හරි නමක් තමයි ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. එන්න ඉන්නවා. මාර ලස්සනයි. මෙයාලගේ එනවා බ්ලූ කලර් එකක් එක වෙනවා බොඩි එක. ඔයාලට මේ පේනවා වගේ එයාලගේ ෆින්ස් වල අග පොඩි නෙමෙයි තද තැඹිලි පාටක් එනවා. ඉතින් මාර ලස්සන වෙරයිටි එකක්. ලස්සනට අපි හදාගමු. මං හිතනවා අදම මෙයාට ෆීඩ් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද මෙයා ගොඩක් කල් ගෙනල්ලා සීසන් වෙච්ච මාළුවෙක්. මදුරංග අයියලා ගෙදර. හරි. ඉතින් එයා ඔහොම තියාගමු දැන්. ඔහොම ඉන්න දෙමු එයාට. ගයිස් සෝරි වෙන්න ඕනේ. මොකද මේ දෙන්නව රිලීස් කරන එකත් ගන්න වෙලා නැහැ. ඒ කියන්නේ මම බය කවුද අපේ ස්නේක් හෙඩ් වීඩියෝ එක අරගෙන මෙයාලා රිලීස් කරන එකත් වීඩියෝ කරලා හැබැයි වීඩියෝ ඔන් කරන්නේ නැතුව. ඉතින් සෝරි වෙන්න ඕනේ. ඔන්න කට්ටියව ටැංකියට රිලීස් කරගෙන තියෙන ඉතින් මෙයාලට මම කිව්වා වගේ මේ ටෙම්පරරි සෙටප් එකක් ගහගත්තා. ටැංකියක් ගෙනල්ලා මේන් ටැංකියේ මෙයාලා ඇක්ලිමේටෙන් දාපු ටැංකියේ වතුර ටිකක් අරගෙන ඒ වතුරම දාලා තමයි මෙයාලා හදාගත්තේ. ඉතින් මේකේ ලොකු කරගෙන අපි මේන් ටැංකියට දාලා ඊට පස්සේ පුළුවන් අපේ ටයිගර් ෂවල් නෝස් නම් කෙලින්ම මේ ටබ් එකට යවන්න බයිෂෙක් කෙනාම අපේ අනිත් බයිෂර්ස්ලත් එක්ක මේන් ටැංකියේ තියන්න. ඔන්න ඔය විදිහට තමයි අපි මදුරංග අයියලේ මේ මාළු 3 දෙනාව අරගෙන ආවේ. ඉතින් හරි ඉතින් වීඩියෝ එකේ මුල්ම පර්පස් එක අද අපි ගාව ඉන්න මාළු ඔක්කොම පෙන්වන්න එකනේ. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. මේ ටැංකියෙන් පටන් ගමු. ඔන්න අපි ආසම ඔයාලා හැම මාසම ටැංකියයි මං ආසම ටැංකිය තමයි මේක. ඔන්න මුලින්ම ඉන්නවා අපේ උවවර කෙනා මතකයිනේ. අනිවාර්යයෙන්ම පරණ වීඩියෝස් නතුනකට ඔයාලට මතකයි. ඒත් එක්ක මෙයාවත් මතකයි නේද? අපේ ස්පොටඩ් සිල්වර් ඩොලර්.
ඒත් එක්කම අපි බලමු අපි අන්තිමට ගෙනාපු කලින් වීඩියෝ එකේ ගෙනාපු මාළු දෙන්න. මෙන්න ඉන්නවා රෙඩ් ඩුක් එක්කෙනා. මෙන්න ඉන්න අපේ සිංගු පීකොක් බාස්. ඉතින් මම හිතුවා පොඩි රිස්ක් එකක් තියෙයි කියලා අපේ මොනෝලා මෙයාට ඇටැක් කරන්න. හැබැයි එහෙම නැහැ. මෙයා තමයි මෙයාලගේ පස්සෙන් තෙලවන්නේ. ඉතින් ඔන්න අපේ මොනෝ සෙට් එකේ ඉන්න මොනෝ තුන් දෙනා ඉන්නවා. අපේ ඒන්ජල් ඉන්නවා. එතකොට හොඳ වෙලාවට අපේ මේ ඔර්නාට් එක්කෙනා කොටේ ඇතුලේ හැංගිලා මේ වලට පේනවද? මෙතන තියෙන්නේ පොඩි ගුහාවක් වගේ. ඔර්නාට් ඇතුලේ හැංගිලාම ඉන්නේ. එයා ඉන්න ලේට ඇවිල්ලා. ඔන්න ඔර්නාට් එක්කෙනා ඉන්නවා. එන්ඩිචේරි එක්කෙනා ඉන්නවා. මෙතන අපේ ඉන්නවා ඩෙල්එසි දෙන්න. අනිත් එන්ඩිචේරි එක්කෙනා හිටේ බෝවිට හැංගිලා ඇත්තේ. ඉතින් ඔය සෙට් එක තමයි අපේ මේන් ටැංක් එකේ ඉන්නේ. මාර මාස මාළුවෙක් තමයි මෙයා. හරිම කාම් මාළුවෙක්. කිසිම කෙනෙක්ට කරදරයක් නැහැ. පාඩුයි නාන්නේ. මේ අමතකුනේ කොහොමද? අපේ පරණ බ්ලැක්බෙරි සිල්වර් ඩොලර් මේ ඉන්නේ. සිල්වර් ඩොලර්ලට මම ආසාව ආවේ මෙන්න මෙයාගෙන් තමයි. ඔය ඉන්නේ ලස්සනට. ඉතින් ඔන්න ඊට පස්සේ මෙතන යට ඉන්නවා මේකේ මම සෙට් කරලා තිබ්බ ලයිට් එක වැඩ නෑ දැන්. ඒ ඉඳලා ෆෝන් එකෙන් තමයි ටෝච් එක ගහගෙන නෙමෙයි ඉන්නේ. මෙයා හරි තාම බයයි. මේ ඉන්නේ අපේ රෙඩ් ගැලැක්සි එක්කෙනා. දැන් මෙයාලට මම තව ටිකකින් ෆීඩ් කරනවා. ඔයාලට ෆීඩින් වීඩියෝ එකක් නම් දෙන්න අමාරුයි. මොකද මේකේ ලයිට්ස් අවුල් හින්දා. ඔන්න එතකොට මෙතන ඉන්නවා ඔයාලා මේ වීඩියෝ එකේ මුලින් බලපු අය එක්කෙනා. අපේ ස්ටුවාටි. මම නම දාන්නම් අනිවාර්යයෙන්ම. මට ඒ නම කියා මම අතර මතක නැහැ. ස්ටුවාටි කියලා විතරයි මතක. ස්ටුවාටි කාබි මොකක් හරි එකක් මම කල්ලු කිව්වේ. ඔයාලට බලන්න පුළුවන්. මාරම ලස්සන මාළුවෙක්. මෙයා ලොකු වෙද්දි ඉතින් මෙයා හොඳට කයින් කනවා. මෙන්න ඉන්නවා. මෙයා තමයි උතර අපේ අලුත්ම ස්නේක් හෙඩ්. අනිවාර්යයෙන්ම මෙයාට නමක් කමෙන්ට් කරේ යන්න. මොකද ස්නේක් හෙඩ්ලාගෙන් මෙයා ලස්සන ස්නේක් හෙඩ් කෙනෙක්. ඒ හින්දා අනිවාර්යයෙන් මෙයාට නමක් කමෙන්ට් කරේ යන්න. අපි හිතමු අපි බලාපොරොත්තු වෙනවා මේ channel එකේ මෙයාත් හොඳ අයිකන්යක් වෙයි කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ ටබ් එක. පේනවනේ ටබ් එකේ ඉන්නවා යෝධයා. මේ ඉන්නේ අපේ TSN අචාර හයිබ්‍රිඩ් එක. ඔයාලට මතකද මෙයාව කොච්චර පොඩියටද ගෙනාවේ කියලා? දැන් ඉන්නවා මෙයා අඩි එකමාරක් විතර. මාරෙටම හැදිලා ඉන්නේ. මෙතන ඉන්න අපේ රෙඩ් වෙල්වට් ටොස්කා. කට්ටිය පොඩ්ඩක් බය වුණා. අන්න එතන ඉන්නවා බ්ලැක් ටයි එක්කෙනා. එතකොට ඔයාලට පේනවද? අන්න අතන ඉන්නවා අපේ ඉන්ඩෝ ටයි එක්කෙනා. ඒත් එක්කම ඇල්බිනෝ ටයි ගොස්කා බ්ලැක් ටයි ගොස්කා සෙට් එක අන්න එක්කෙනෙක් ආවා. හරි ඉන්නවා අතන ඇල්බිනෝ පාපු එක මාරම ලොකුයි යා. ඔන්න මෙන්න ඉන්නවා ඔයාලට පෙන්නපු නැති මාළු. ඉතින් මෙයාට ස්ටෝරි එකක් තියෙනවා. මෙයාව මට හම්බුනේ අපේ channel එක බලන යාළුවෙක් දිහා. ඉතින් අනිවාර්යයෙන් මෙයාත් මේ වීඩියෝ බලන්න ඇති. බලනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මාළුවා ඉන්නවා ලස්සනට. හොඳට කෑම කනවා. දැන් කට්ටිය උඩට එන්නේ නැහැ. මොකද කට්ටිය බයලා ඉන්නේ. මෙයාට තව ටිකකින් ෆීඩ් කරනවා. මෙයා නේනවා. මෙයාට කිසිම බයක් නැහැ මේ. තව ටිකකින් අමතක යන්න. හරියට. කාෆ් මතකයිනේ එස්සේ ඇක්වැරියමෙන් හම්බුනේ. එයත් ඉන්නවා. එයත් දැන් ලොකුයි. ඉතින් මේ ටබ් එකට මේ රෙඩි කට්ටිය දාන්නේ නැහැ. මොකද දැන් හොඳටම ඇති. මෙයාලා හැදෙලි ඩෝනේ. ඉතින් මේ කට්ටිය මේකේ පාඩුවේ ඉඳි. ඔන්න ඊට පස්සේ අපේ ඉන්නවා පිරානා සෙට් එක. මේ ඉන්නේ. මෙයාලගේ බෑග් ස්ටිකර් එක ගැලවුණා මම මේ ටැංකිය හදද්දිම ඒක ඇතුලෙන් දාලා තිබ්බේ. මේක තමයි කරපු මෝඩම් වැඩක් ඒක. ඉතින් ඒක ගැලවුණා. ආයේ මේ ටැංකියට එළියෙන් මේක වෙනම සෙටප් එකක් ගහන්න ඕන. සෙටප් එකක් ගන්න කියන වෙනම බෑග් ස්ටිකර් එකක් ගහලා මේක ආයෙ ලස්සන හදලා ගන්න ඕන. කට්ටිය ඉන්නවා මෙතන. ඒත් එක්ක මෙහා පැත්තෙන් ඉන්නවා මතකයිනේ මෙයාම. රෙඩ් සම්පිට් එක්කෙනා. එයාත් දැන් සෑහෙනම ලොකුයි. පේනවනේ. මාර රසයි මෙයා ගියා. මේ කන වෙලාව නැත්තම් මෙයා පොඩ්ඩක් පල්ලෙහාට වෙලාම තමයි ඉන්නේ. කන වෙලාවෙ ඉඳන් උඩරවි ඉන්නවා. ඉන්න බලාගෙන ඉන්නවා. මාරම ලස්සනයි. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් අපේ මේ channel එකෙන් ස්නේක් හෙඩ්ලාගේ රැක් එක. ඉතින් මම ඔක්කොම ස්නේක් හෙඩ්ලාව එකම රැක් එකට ගේන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලමු. මෙන්න ඉන්න අනිත් එක්කෙනා. ඉතින් කලින් වීඩියෝ එකේදී මම මෙයාකට කිව්වට මට එඩිට් එකේදී මෙයාගේ වීඩියෝ එකක් දාන්න බැරි වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ මගේ උපන්දිනේට හම්බුණ උපන්දින තෑග්ග. ලංෆිෂ් ඇෆ්‍රිකන් ලංෆිෂ් එක්කෙනා. පේනවනේ? මාරම ලොකුවට දෙන්න හැදිලා තියෙනවා. ලොකුවට හැදිලා මාරම ලස්සනයි. මං ආසම මාළුවෙක් මං ගාව ඉන්න.
ඉතින් ගොඩක් අය මෙයා කාලෙකින් දැකලා තිබ්බේ නැහැ කියන තිබ්බ කලින් channel එකෙන් දකින්න තිබ්බ මෙයා හොඳට කන වීඩියෝස් තිබ්බා. මෙයා හොඳට කනවා. ඒ කියන්නේ ෂයි නෑ මේ මාළුවා. ඔන්න ඊළඟට මතකද බලන්න මෙයාව අපේ ඇල්බිනෝ ස්ට්‍රියාට එක්කෙනා. ඉතින් මෙයාගේ මතකයිනේ මේ පැත්තේ ෆින් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන පොඩි නෙමෙයි ලොකු ප්‍රශ්නයක්. හැබැයි මාළුවා මාරම වසයි මාරම ඇක්ටිව් විදිහට ඉන්න මේ ඉන්නේ. හොඳට හැදිලා තියෙන එයා. එයාත් ඉන්නවා දැන් අඟල් 10ක් 11ක් වගේ ඉන්නවා මේ මාළුවා. බලන්න මාරම ලස්සනයි මාකින්ග්ස් එහෙම ඇවිල්ලා තියෙනවා මේ. කලින් කිව්වාගේ මේ අය ඔක්කොම එක රැක් එකකට එනවා. ඉතින් channel එක subscribe කරලා තියාන්න. ඒ කිසිම දෙයක් වලට මගේ හැරෙන්නේ නැහැ. මෙන්න ඉන්නවා මේ. අපේ ආසියාටිකා වයිට් ස්පොට් ෂෝට් බොඩි මාළුවා. ඉතින් මේ ඉන්නේ එන්නේ යා තමයි. ඉතින් මට ස්නේක් හෙඩ්ලව හදන්න ආසාව ආවේ මෙයාගෙන්. කියන්නේ මංගාව ඉන්න ස්නේක් හෙඩ්ලගෙන් මංගාව වැඩිම කාලයක් හිටපු කෙනෙක්. වයසින් වැඩිම ස්නේක් හෙඩ් තමයි මේ ඉන්නේ. මෙයා මේ දෙන්න පේනවනේ. මම අතට ආගෙන බැංගලුවා. තිබ්බ ජරා ඔක්කොම ඇවිස්සුණා. මෙයාට ඉක්මනට වෙන ටැංකියක් දෙන්න ඕනේ. මේ ඉන්නේ යාළුවා. මාර මාස මාලේ මොකද මෙයා හින්දා තමයි මං ආයේ ස්නේක් හෙඩ්ලව හදන්න පටන් ගත්තේ. ඉන්න. හරි ඉතින් ඔයාලා කට්ටියම බලන්න ඉතින් ඔය සෙට් එක තමයි නා. තව ටිකකින් අමතක නපඩ ඉන්න. තව ටික දෙනෙක් ඉන්නවා ඔයාලට පෙන්නන්න. මෙන්න ඉන්නවා. අපි මෙයාව නම් අද ගෙනාවා. අද හම්බුනේ අපිට. ඔක් මතක ඔපිඩෝ ඇක්වැරියමෙන් හම්බුනේ. බාත් ලස්සනයි. වයිෆ්ට තමයි හම්බුනේ මේ වයිෆ්ගේ මාළුවෙක්. අපේ බේටා මේ ටැංකිය සෙටප් කළා නෑ. ඉස්සරහට මේර පොඩි සෙටප් එකක් ගමු. ලස්සන මාළුවෙක්. ඒත් එක්කම මේ ඉන්නේ අපි අන්තිමට ගෙන අප ටයිගර් ෂවල් නොස් එක්කන. එයයි අන්න අර ඇතුළේ ඉන්න බාන් හන්න ඉන්නේ. අපේ මට මදුරංගයෙන් හම්බුණ බ්‍රවුන් සෙනගල් එක්කෙනා. ඉතින් මෙයාලත් හොඳට කනවා. සෙනගල් එක්කෙනා නම් කනවා. මෙයා කන ඒවා තාම මම දැක්කේ නෑ. මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. මේ ඉන්නේ. ලස්සන මාළුවෙක්. ලස්සනට හදාගමු අපි. ඉතින් ඔහොම තමයි අපේ ඔක්කොම මාළු ගැන වීඩියෝ ඉතින් මේක මම ඉක්මනට ගත්ත වීඩියෝ එක ඔයාලා දන්නවනේ. channel එක පටන් අරන් තාම දවස් 2යි 3යි. ඒ දවස් 2-3 ඇතුළත තමයි පළවෙනි වීඩියෝ එක හදලා දෙවෙනි වීඩියෝ එකත් අරගෙන ඔයාලට කොහොම හරි මේ අප්ඩේට් එක අරගෙන ආවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලද්දි බොහෝ විට අලුත් අවුරුද්දේ තමයි මේ වීඩියෝ එක ඔයාලා බලනවා ඇත්තේ. මම try කරනවා 31 හවස මේක දාන්න. හැබැයි ගොඩක් අය මම දන්නවා මේක බලන්නේ අලුත් අවුරුද්දේ. ඉතින් ඔයාලට මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ලැබුවා වූ ලබන්නා වූ 20 27 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දිගටම අපිත් එක්ක යුතුලා ඉන්න මේ අවුරුද්දේ මාළු පිස්සු හැමෝම කියන්නේ අපි හැමෝම සුපිරි ගේමක් ගහමු. අපේ මේ channel එක කලින් තිබ්බටත් වැඩිය හොඳ තැනකට ගෙමු. ඔයාලා හැමෝගෙම මාළු හීන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකම් අදට මං ගිහලා එන්නම්.